වෙල්කම් වියවර්ස් අද ලෙසන් එක අද ලෙසන් එක කියලා අද පැටර්න් එක අද මට හම්බ වෙන්නේ මෙන්න මේ වාක්‍යය තමයි මට ඇහෙන්නේ මට ඇහෙන්නේ මොකද්ද having sold the land I bought a car having sold the land I bought a car සිංහල තේරුම තමයි ඉඩම විකුණලා land කියන්නේ ඉඩම විකුණලා මම කාර් එකක් ගත්තා කාර් එකක් මිලදී ගත්තා having sold the land මෙන්න මේ having sold the land ඔතන තමයි තැන අපි දැනගත යුතු කියන්නේ මේක යන්නේ concept එක ගුරුවරයෙක් නැතුව ඔයාලට තනියෙන් යන්න පුළුවන් ක්‍රමයක් කියලා දෙන scene එක නේ without any teacher you can go alone ඔයාලට තනියෙන් යන්න පුළුවන් right having sold අපි නිතරම බලන්න ඕනේ ඕනම sentence එකක් ගත්තාම ඉංග්‍රීසි වලගේ verb එක දිහා ක්‍රියාපදය ඒ කියන්නේ ක්‍රියාවනේ වෙනස් වෙන්නේ ක්‍රියාපදේ තමයි නිතර වෙනස් වීමට වාජනය වෙන්නේ එතකොට මේකේ ක්‍රියාව තමයි මේ sold ක්‍රියාපදේ කියන්නේ ක්‍රියාපදය තමයි ප්‍රයොරිටි එක දෙන්නේ ඒකට තමයි අපි දෙන්න ඕනේ ප්‍රයොරිටි එක ප්‍රමුඛතාවය ක්‍රියාපදයට verb එකට එතකොට මෙතන වෙලා තියෙන්නේ බලන්න having sold විකුණලා එතකොට අපි ඒත් එක්කම අපි ඉමැජින් කරගන්න ඕනේ හිතන්න ඕනේ සිංහල ක්‍රමයට කොහොමද විකුණලා නම් කාලා ඇක්ෂන් එකක් කම්ප්ලීට් වෙලා ඒ කියන්නේ කම්ප්ලීටඩ් ඇක්ෂන් එකක් ක්‍රියාව පරිපූර්ණයි විකුණලා ඉඩම විකුණලා මේ වෙනකොටත් ඕල්රෙඩි වැඩේ වෙලා එතකොට විකුණලා එහෙනම් කාලා එහෙමනම් ලියලා නාලා අන්නේ ආදි වශයෙන් අපි අර අමුවටම භාවිතා කරන වචන සෙට් එක තියෙනවා නිතරම අන්න ඒක. එතකොට having එකත් එක්ක තමයි මේ verb එකේ මේ අදාළ ක්‍රියාපදේ සිලෙක්ට් කරන්නේ. මේ sold කියලා කියන්නේ verb එකේ third form එක. ඒ කියන්නේ past participle ස්වරූපය. එතකොට having එකත් එක්ක past participle එකක් තමයි මේ භාවිතා කරලා තියෙන්නේ. එතකොට තමයි මෙන්න මේකේ සම්පූර්ණත්වය එන්නේ. having එකත් එක්ක having verb එකේ third form ඔන්නම තමයි ඕක එන්නේ. එතකොට දැන් අපි මෙතනින් පස්සේ දැනගත යුත්තේ මොකද්ද වෙනස් කළ යුත්තේ? අනිවාර්යයෙන්ම priority එක දෙන්න ඕනේ verb එකට ක්‍රියාපදයට. Priority should be given to verb එක. මෙන්න verb එක. right. දැන් මෙහෙමයි කරන්නේ. දැන් having එකට apply කරනවා past participle verb එක කියන්නේ third form එකක්. ඔන්න බලන්න example ටිකක් තියෙනවා මම කියන්න. right having eaten කියලා කියන්නේ කාලා ඉවර වෙලා කෑවයින් පස්සේ ඒ වගේ next having written ලියලා ඉවර වෙලා ලිව්වයින් පස්සේ complete action එක right having read කියවුවෙන් පස්සේ right having cooked උයලා ඉවර වෙලා නැත්නම් උයලා ඉව්වයින් පස්සේ right first step එක ඕක තමයි දැන් ඔයාලා කරන්න ඕනේ මෙන්න මේ step එක build up කරගන්න ඕනේ right build up කරගන්න ඕනේ මෙන්න මේ first step එක. ඒ කියන්නේ having එකට past participle verb set එකක් අපි නිතරම භාවිතා කරන verb set එකට apply කරන්න. එකල ගලපන්නලා කරලා ඉවර වෙලා. දැන් පස්සේ වගේ right. ඊට පස්සේ තියෙනවා දැන් අරකේ වගේම having sold the land ඉඩම් විකුණලා I bought a car. ඔක තමයි හම්බෙන sentence එක. දැන් හදා ගන්න ඕනේ. having eaten කාලා I left the house left කියලා කියන්නේ පිට වුණා
මම ගෙදරින් එළියට බැස්සා. මම ගෙදරින් ගියා. having eaten කෑවයින් පස්සේ කාලා බේරිලා ඔය කියන නමුවට කාලා බේරිලා කෑවයින් පස්සේ I left the house මං ගෙදරින් පිටත් වුණා. මං ගෙදරින් ගියා. ඔන්න ඕක තමයි එන්නේ. මේක තමයි මේ තියෙන්නේ. එතකොට බේස් කරගන්න ඕනේ ඒකයි. ඒක තමයි පදනම් කරගන්න. ඉංග්‍රීසි ලර්නර්ස්ලා දැනගත යුතුම දේ තමයි ඉතින්. මොකද්ද වර්ඩ් ක්ලාස් එක? මොකද්ද ප්‍රයොරිටිය දෙන්න ඕනේ? ප්‍රමුඛතාවය දෙන්න ඕනේ ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේ. verb එකට තමයි ප්‍රයොරිටි එක දෙන්න ඕනේ. ඒක verb එක හඳුනා ගන්න ඕනේ. verb එකේ තියෙන ස්වරූපය මොකද්ද? first form ද, second form ද, third form ද? එහෙම නැත්නම් ing present participle ද? එහෙම නැත්නම් singular form ද? හොඳට බලන්න ඕනේ. අන්නේ බලලා තමයි මේ line එක build up කරගත යුත්තේ. right, next. having written ලියලා. having written the letter ලියුම ලියලා I posted it මම ඒක තැපල් කරා. මම ඒක post කරා. ලියුම ලියලා ඉවර වෙලා මම ඒක තැපල් කරා. having written the letter I posted it මම ඒක තැපල් කරා. සරල සීන් එකක් මේක යන්නේ ගලාගෙන යන්නේ. එකම ආකාරයේ සරල සිද්ධියක් තමයි යන්නේ. ඔයාලා දැන් මේක හඳුනා ගන්නයි ඕනේ. එතකොට ගුරුවරයෙක් නැතුව දිගටම යන්න පුළුවන්. right, next. having read මම කියනවා මෙන්න මෙහෙම. having read the book I understood the story කතාව මම තේරුම් ගත්තා. පොත කියවලා ඉවර වෙලා මම කතාව තේරුම් ගත්තා. having read the book I understood the story. having මෙතන කතා කරද්දී කියවෙන්නේ read වගේ සීන් එකක් එනවා. having read the book අවුලන්නේ අර શબ્ද කරද්දී එනවා සුද්ධෝන්ගේ තේ වෙනවනේ. having read the book I understood the story. පොත කියවලා ඉවර වෙලා මම ස්ටෝරි එක තේරුම් ගත්තා. එහෙම ආතල් සීනුත් මේ ලැන්ග්වේජ් එකේ ගොඩක් තියෙනවා. right, next one. having cooked උයලා mother sat down to eat කෑමට ඉඳගත්තා. having cooked උයලා ඉවර වෙලා mother අම්මා sat down to eat කෑමට ඉඳගත්තා. ඔන්නෝම තමයි මේක යන්නේ. තව ඕනනම් කියන්න පුළුවන් මං ලියන් තියනවා. having cleaned the room කාමරේ පිරිසිදු කරලා I went out මං එළියට ගියා. having cleaned පිරිසිදු කරලා මොකද්ද? the room I went out මං එළියට ගියා. having met him මුණ ගැහිලා කවුද him? ඔහුව මුණ ගැහිලා I changed my decision මගේ තීරණය වෙනස් කළා. ඔය විදිහට දිගටම යන්න පුළුවන්. එතකොට ඔයාලා ප්‍රයොරිටි දෙන්න ඕනේ verb එකට. මොකද්ද වෙනස් කළ යුතුයි? මොකද්ද වෙනස් කළ ඕනේ නැත්තේ? මොකද්ද fix level එකේ යන්න ඕනේ? ගුරුවරයෙක් නැතුව යන්න මෙන්න මේවා. without any teacher you can go alone. මේ වගේ මේකින් ආයෙ හම්බ වෙමු. bye for now.